නම බුද්ධාය තෙරුවන් සරණයි. පින්වත්නි ඔබ ඉංග්‍රීසි දහම් මධ්‍යස්ථානයේ මහමෙවුනාවේ කොළඹ පිහිටි ඉංග්‍රීසි දහම් මධ්‍යස්ථානයට ඔබ භූමියක් මිලදී ගැනීම සඳහා එම ස්ථානය ස්ථීර භූමියක ධර්මශාලා 3ක් සමග බෝධීන් වහන්සේ නමක් රෝපණය කරලා උතුම් සෑයක් ඉදිකිරීම සඳහා ස්ථීර භූමියකට පින්වත් ස්වාමීන් වහන්සේලා වැඩමවීම පිණිස ඒ වගේම මෙම ධර්ම ප්‍රචාරක කටයුතු බොහොම සාර්ථකව කරගෙන යාම පිණිස ඔබ මාසිකව දායකත්වයේ දරනවා. ඇත්තටම මේ දායකත්වයේ දරන්නේ තමන්ගේ දරුවෙක්වත් සමහර වෙලාවට ඉංග්‍රීසියෙන් බණ අහන නිසා නොවෙන්න පුළුවන්. බුද්ධ ශාසනයේ කෙරෙන උතුම් කටයුත්තක් නිසා. එහෙම නැත්නම් ගුරු දේවතුම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා. එහෙම නැත්නම් භූමි පූජාවකට සම්බන්ධ වෙලා ඒ භූමි පූජාවේ පින රැස් කරගන්න අදහසින් වෙන්න පුළුවන්. ඒ වගේම එහෙම නැත්නම් මේ පින්වත් ස්වාමීන් වහන්සේලා දැනට කුලියට නිවසක මේ වාසය කරමින් වැඩ වාසය කරමින් ඒ වගේම පොය වැඩසටහනට බොහොම අපහසුවෙන් නොඑක් තැන්වල අසාලා කුලියට අරගෙන කරන නිසා කියලා හිතාගෙන පින්වත් ස්වාමීන් වහන්සේලා සුවසේ මේ ධර්ම ප්‍රචාරක කටයුතු කරයි. එහෙම නැත්නම් ගුරු දේවයන් වහන්සේගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ කරන ධර්ම ප්‍රචාරක කටයුතු සාර්ථක කරන්න ඔබ යම් උත්සාහයක් දරන පිරිසක්. එතකොට ඔබ මේ කොහොම මොන හේතුව ඇතුව හෝ කුමන හේතුවක් නිසා හෝ ඔබ යම් පූජාවක් කළා නම් ඔබ යම් දායකත්වයක් දරුවා නම් ඒක ඔබට සෙවණැල්ලක් වගේ ඔබ පසුපසින් පැමිණෙනවා. ඒ වගේම ඔබට සත්පුරුෂ භූමියට පැමිණෙන්න මේ පින උපකාර වෙනවා. මොකද සත්පුරුෂ ඇසුර ලබා ගන්නයි මේ භූමිය අපි වෙන් කරන්නේ. ඒ වගේම බොහොම දැනට මේ පිටකොට්ටේ ඔබේ අපේ ස්ථානයට මම හිතන්නේ බොහෝ දෙනා මේ ආධාර කරන සීල දෙනා මම හිතන්නේ ඇවිත් නැතුව ඇති. බොහොම කුඩා භූමියක මේ සීල ධර්ම ප්‍රචාරක කටයුතු සිදු වෙන්නේ. ඉතින් අපි පුණ්‍යානුමෝදනා කරනවා. We bless all of you all, everyone who took part in this meritorious deed of donating. And though you are not connected with us, though your children, or you might not join for our programs, but you have wholeheartedly donated for this center. ඉතින් මං සීල දෙනාටම පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සෙත් පතන උතුම් බුද්ධානුභාවයෙන්, උතුම් ධම්මානුභාවයෙන්, සංඝානුභාවයෙන්, ත්‍රිවිධ රත්නයේ ගුණානුභාවයෙන්, ඒ වගේම මේ භූමි පූජාවේ අනුසසින් ඔබේ සීල කටයුතු සාර්ථක වේවා. ඔබත් ඔබගේ දරුවන්ගේත් සීල කටයුතු සාර්ථක වේවා. ඒ සීල දෙනාට සත්පුරුෂ භූමියකට පැමිණෙන්න වාසනාව ලැබේවා කියලා අපි මෙත් සිතින් ඔබ සීල දෙනාටම සෙත් පතනවා. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි.